සුබ දවසක් හැමෝටම මේ වීඩියෝව ඔබ වෙත ගෙනෙන අද දිනය 2026 අගෝස්තු 3 වෙනිදා. මේ මොහොත වන විට ලංකාවේ රජයේ පාසල්වල 2026 වර්ෂයට අදාළව දෙවන වාර විභාගය පැවැත්වෙනවා ඇති. මේ වාර විභාගයෙන් අනතුරුව ඔබට ලැබෙන පාසල් නිවාඩුව සහ ඉන් අනතුරුව පාසල් ආරම්භ දිනක කරුණු සම්බන්ධවයි මේ විශේෂ මතක් කිරීම. 2026 වර්ෂයේ තෙවන පාසල් වාරය ඉදිරි ක්‍රියාත්මක වන්නේ කොහොමද? 2026 වර්ෂයේ දෙවන පාසල් වාරය 2026 4/20 සඳුදා දින සිට 2026 7/24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වුණා. එම පාසල් වාරය දැන් අවසන්ව පවතිනවා. ඉන් අනතුරුව 2026 තෙවන පාසල් වාරය මෙන්න මේ ආකාරයටයි සැලසුම් කර තිබෙන්නේ. තෙවන පාසල් වාරයේ පළමු ආදියර 2026 7/27 සඳුදා සිට 2026 8/7 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මේ දිනවල ගත වන්නේ 2020 වර්ෂයට අදාළව පාසල්වල තෙවන පාසල් වාරයේ අදියරයක්. ඒ කෙසේ වුවත් මේ දිනවලදී ඔබගේ පාසලේ ඔබට අදාළව වාර විභාග පැවැත්වෙන ඇති මේ කාලවකවානුව අයත් වනවා 2020 වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා. 2026 8/7 දක්වා ක්‍රියාත්මක වන මේ පළමු ආදියේ අනතුරුව 2026 8 දින සිට ඔබට අගෝස්තු මාසය තුලදී නිවාඩුව ලැබෙනවා. 2026 8 සිට 2029 6 දක්වා මේ නිවාඩුව ක්‍රියාත්මක වනවා. ඒ අනුව ඔබට මාසයකට ආසන්න කාලයක් නිවාඩු හිමි වෙනවා. එම නිවාඩු කාලය තුලදී 2020 වර්ෂයට අදාළව ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වෙනවා ඇති. එම නිවාඩු කාලින් අනතුරුව 2026 9/7 සඳුදා තමයි පාසල් නැවත ආරම්භ වන්නේ. ඒ අනුව 2026 තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2026 9/7 සැප්තැම්බර් 7 සඳුදා ආරම්භ වනවා. එසේ ආරම්භ වන පාසල් වාරය 2026 දෙසැම්බර් 4 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනවා. ඉන් අනතුරුව 2026 වර්ෂයේ සාමාන්‍ය පරිභාගය දෙසැම්බර් මාසය තුල පැවැත්වීමට නියමිතව පවතිනවා. එසේනම් මෙන්න මේ ආකාරයටයි ඉදිරි පාසල් නිවාඩු සහ ඉදිරි පාසල් වාරට අදාළ දිනවකවානු තීරණය වී තිබෙන්නේ. මේ දිනවකවානු නිවැරදි දැන ගැනීමෙන් ඔබේ ඉදිරි කටයුතු නිවැරදි ආකාරයට සැලසුම් කර ගැනීම අවස්ථාව ලැබෙනවා ඇති. එසේනම් මේ අපි සාකච්ඡා කළ කරුණු ඔබට වගේමයි තවත් අයෙකුට දැනගත හැකි. ඒ නිසා මේ වීඩියෝ අපි ඕනටත් ෂෙයා කරමු.